මේ තියෙන්නේ Nubia V80 Pro එක. බැලුවට මොකක් වගේද? බජට් iPhone 17 Pro Max එකක් වගේ. හැබැයි මේ ඩිවයිස් එක වෙන්නේ රුපියල් 54999. ඒකටත් single genuine company වගකීමක් හම්බෙනවා සහ TRCSL approval එක සහිතව ආපු Android phone එකක්. ඉතින් මේ price range එකට ඔයාට සෑහෙන හොඳ පෙනුමක් තියෙන, ගොඩක් smooth display එකක් තියෙන, හොඳ performance එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගානට 8GB RAM එකක් හම්බෙනවා සහ decent battery life එකක් තියෙන device එකක් තමයි මෙන්න මේ Nubia V80 Pro කියන්නේ. ඒකින්ද අද අපි කතා කරමු මේ ගැන. මීට කලින් මං ඔයාලට අරගෙන ආව මෙයාලගේම Nubia V80 design කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් ඒකේ ලොකු අයියා කියලා කියන්න පුළුවන් ජාතිය ෆෝන් එකක් තමයි මෙන්න මේ V80 Pro කියන්නේ. හේතුව ඒ ඩිවයිස් එකට සාපේක්ෂව ගොඩක් හොඳ ප්‍රීමියම් බිල්ඩ් එකක් සහ සෑහෙන හොඳ කැමරා සෙටප් එකක් මෙන්න මේ V80 Pro එකේ අපිට V80 ඩිසයින් එකත් එක්ක සාපේක්ෂව එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් බොක්ස් එක ඇතුලේ තියෙන දේවල් නම් V80 ඩිසයින් එක වගේම හින්දා මම ඔයාලට අන්බොක්සින් පාර්ට් එකක් අරගෙන ඉන්නේ නැහැ. නමුත් මේකේ තියෙන බිල්ඩ් ක්වොලිටි එක ගත්තොත් සෑහෙන හොඳ එක්ස්පීරියන්ස් එකක්. එහෙම නැත්නම් ඔයාලට පේනවා ඇති මේ ෆෝන් එකේ තියෙන ෆ්‍රේම් එක මෙටල් ෆිනිෂ් එකකින් ඇවිල්ලා තිනවා. ඒක අතට ගත්තම හොඳට දැනෙනවා. ප්‍රීමියම් සෙග්මන්ට් එකේ තියෙන බිල්ඩ් ක්වොලිටි එකක් තමයි මේකට ඉන්ක්ලූඩ් කරලා ලෙවලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ බෑක් එක ප්ලාස්ටික් වගේ එක්ස්පීරියන්ස් එකකුත් වෙනවා. මැට් ෆිනිෂ් එකක් තිබ්බට හැබැයි ප්ලාස්ටික්. කොහොම නමුත් මේකට IP රේට් එකක් තියෙනවා. ඉතින් ඒව ගැනත් අපි ඉස්සරහට කතා කරමු. කොහොම නමුත් මේක අතට ගත්තම දැනෙච්ච ප්‍රධානම දේ තමයි ඔයාලට පේනවා ඇති ටිකක් ලොකු ඩිවයිස් එකක්. සහ මේ සුදු පාට ගත්තොත් මාරම ලස්සනයි කියන්න ඕනේ ඈතින් බලන කෙනෙක්ට. ඒ වගේ මේ රතු පාටෙන් ඇක්සන්ට් කලර් එකෙන් ආපු මේ Neo Vision කියන ලෝගෝ එකත් සුදු පාටට සෑහෙනම මැච් වෙනවා කියලාත් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් තියෙනවා. හැබැයි මේන්ලි තියෙන්නේ මේකේ 108 මෙගාපික්සල් කැම් එක. අනිත් ඒවා නම් ওই ඩෙප්ත් සෙන්සර් වගේම මේ ඩිසයින් එක මැනේජ් කරන්න හදපු සෙන්සර් එකක්. ඒ වගේම තමයි මෙතන තියෙනවා ෆ්ලෑෂ් ලයිට් එක. සහ මේක අතට ගත්තම මේ ඩිවයිස් එක ටිකක් ලොකු වුණාට සෑහෙන හොඳ කම්ෆර්ටබල් එක්ස්පීරියන්ස් එකක් එන්න ප්‍රධානම හේතුවක් තමයි මේකේ බර. හේතුව ආසන්න වශයෙන් ග්‍රෑම් 195යි. ඒ වගේම thickness එක වෙන්නේ මිලිමීටර් 7.7යි. ඉතින් මේ වගේ ලයිට් වෙයිට් එකක් තියෙන හින්දා තනි අතකින් පාවිච්චි කරන කෙනෙක් සහ විශේෂයෙන්ම ඔයා ගේමින් වලටම ෆෝන් එකක් බජට් සෙග්මන්ට් එකේ හොයපු කෙනෙක්ට ගොඩක් වෙලා අතේ තියාගෙන කම්ෆර්ටබල් විදියට ගේම් එකක් සෙල්ලම් කරන්න අවශ්‍ය නම් ඔන්න මං හිතනවා මේක සෑහෙන හොඳ ඔප්ෂන් එකක් කියලා. ඒ වගේම සහ සෝෂල් මීඩියා වගේ පාවිච්චි කරනවා නම් ඒකටත් හොඳ සූටබල් ඩිසයින් එකක් සහ හොඳ වෙයිට් ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙන බිල්ඩ් එකක් තමයි මෙන්න මේ Nubia V80 Pro එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපිට ග්ලොසි ෆිනිෂ් එකක් තියෙන ෆ්ලැට් එජ් තමයි බලා ගන්න හම්බෙන්නේ. සහ මේ කොමුණත් ඔයාලට බැලුවට පේනවා ඇති මේක ඩිසයින් එක නම් සම්පූර්ණයෙන්ම iPhone එකෙන් ඉන්ස්පයර් වෙච්ච එකක් කියලා. ඒත් එක්කම තමයි මේකේ බිල්ඩ් ක්වොලිටි ටිකක් වැඩි කරන්න මෙයාලා පාවිච්චි කරලා තියෙනවා මෙන්න මේ බජට් එකටත් IP රේට් එකක්. ඒ තමයි IP64 කියන water and dust resistant පහසුකම. ඒකින්ද පොඩි පින්නක් පොඩි වැස්සකට වගේ ආරක්ෂා වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මං හැම වීඩියෝ එකම කියනවා වතුර ගියොතින් කිසිම කම්පැනි එකක් ඔයාලට වොරන්ටි ක්ලේම් කරන්නේ නැහැ. ඒකින්ද පරිස්සමෙන් පාවිච්චි කරන්න. නමුත් මේ වගේ රේට් එකක් තියෙන හින්දා ඔයා ලොකුවට බය වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ මේක ඔයාගේ ළඟ තියෙනවා නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ෆ්‍රේම් එකේ තියෙනවා රතු පාට ඇක්සන්ට් කලර් එකක්. මේක තමයි පවර් බටන් එක වෙන්නේ සහ මේකෙම තමයි ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් එන්නේ. ඉතින් ඒකත් සහන ඇකියුරේට් කියලා කියනවනේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති අනිත් පැත්තේ තියෙනවා තවත් ඇක්ෂන් බටන් එකක්. මේක AI බටන් එකක් කියලාත් මෙයාලා සඳහන් කරනවා. හේතුව මේකෙන් ඔයාලට Google Assistant run කරගන්න පුළුවන් සහ මේක customizable. ඉතින් මේක හරියට ප්‍රෝග්‍රෑම් කරගත්තොත් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් පවා මේ සිංගල් බටන් එකෙන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ SIM එකක් ගත්තොත් ඔයාලට SIM දෙකක් එක්ක SD කාඩ් එකක් දාලා ස්ටෝරේජ් එක වැඩි කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. කොහොම නමුත් මේකේ secondary noise cancellation microphone එකක් තියෙනවා. ඒ වගේම 3.5mm audio port එකක් තියෙන හින්දා සෑහෙන හොඳ high quality audio එකක් වුණත් මේකෙන් output එකක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන USB type C port එක හරහා මේක ඇත්තටම 2.0 වෙන්නේ. මේක ඔයාලට OTG port එකක් විදියටත් convert කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට storage එකක් විදියට pen drive එකක් මේකට insert කරගන්න අවශ්‍ය නම් ඒකට තියෙන පහසුකමත් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් design එකේ summary එකක් ගත්තොත් ආසන්න වශයෙන් ලක්ෂ 5 සීමාවේ තියෙන ඩිසයින් එකක් ඔයාලට රුපියල් 54999කට එක්ස්පීරියන්ස් කරන්න තමයි මේ වගේ Android phone එකක් ඔයාලට ඩිසයින් කරලා එවලා තියෙන්නෙම. විශේෂයෙන්ම Android users ලට. මේකේ තියෙන ස්පෙක් එක පැත්තට આવොත් මේකේ ප්‍රධාන වශයෙන් 8GB RAM එකක් එනවා. virtual වලට තවත් වැඩි කරගන්න පුළුවන්. ඒත් එකම තමයි 256GB internal storage එකක් එනවා.
සාමාන්‍යයෙන් මේ තින රැම් හයික් එකක් එක්ක 8GB එකක් ආසන්න වශයෙන් 60,000ට වඩා අඩුයි කියන්නේ ඒක සෑහෙන හොඳ ප්‍රයිස් පොයින්ට් එකක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ SoC එක නම් අපිට බලා ගන්න හම්බෙන්නේ Unisoc T7280 කියන 12 nanometer SoC එක සහ මේකට high performance Cortex A75 කියන කෝස් ටික බලා ගන්න පුළුවන්. ඒත් එක්කම 2.2 GHz වගේ රේන්ජ් එකටත් මෙයාට යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේක විශේෂයෙන්ම ARM Mali G57 කියන MP1 GPU එකක් තියෙන හින්දා වට සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන එහෙම නැත්නම් බජට් සෙග්මන්ට් එකට අදාළ ගොඩක් ගේම්ස් ස්මූත් සහ බැලන්ස් සෙටින්ග්ස් වලින් පාවිච්චි කරගන්න පුළුවන්. කොහොම නමුත් ඔයාලා සෝෂල් මීඩියා වගේ පාවිච්චි කරනවා නම් මම හිතනවා කිසිම ලැග් එකක් නැතුව මේ ඩිවයිස් එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඔයා හෙවි ගේම කෙනෙක් නම් මේක ඇත්තටම ගේම් ගහන්න ආපු ෆෝන් එකක් නෙමෙයිනේ. අට පුළුවන් මෙයාලගේ ගේමින් සීරීස් එකකට වගේ යන්න. නමුත් ඔයා කැෂුවල් ගේම කෙනෙක් නම් මං හිතනවා ඔයාට මේ ප්‍රයිස් රේන්ජ් එකට හොඳ පෙනුමක් තියෙන ඩිවයිස් එකක් විදියට මේක highly recommend කරන්න පුළුවන් කියලා. ඔයාලට පේන මේ massive screen එක ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න හම්බෙන්නේ අඟල් 6.75ක HD+ resolution එකෙන් ආපු IPS LCD panel එකක්. විශේෂයෙන්ම මේක අපිට 120Hz වගේ higher refresh rate එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ AMOLED panel එකක් තරම්ම punch color නැති වුණත් IPS panel එකක් තියෙන හින්දා ඔයාලට සෑහෙන accurate colors experience කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් HD+ කියන resolution එකට වඩා ටිකක් ඉහළට ගියපු resolution එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේකේ PPI density එක ගත්තත් ආසන්න වශයෙන් 300 පන්නල තියෙනවා සහ මේකේ peak brightness එකත් 1000 nits වලට යෑමේ හැකියාවක් තියෙනවා. ඒකෙන්ද outdoor brightness එක ගැන worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සහ 120Hz තියෙන හින්දා මේකේ application run කරද්දී system apps ටිකට යද්දී app drawer එකේ උනත් පාවිච්චි කරද්දී සෑහෙන smoothness එකක් ඔයාටම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ display spec එක මම හිතනවා සාමාන්‍යයෙන් casual user කෙනෙක්ට හොඳටම ප්‍රමාණවත් කියලා හොඳ performance එකක් සහ හොඳ පෙනුමක් තියෙන device එකක් විදියට ගත්තම මෙන්න මේ V80 Pro එක. ඉතින් V80 design එකට සාපේක්ෂව screen එකේ පැහැදිලි වෙනසක් මට බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේකේ තියෙන camera performance වලට આવුත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා ප්‍රධාන වශයෙන්ම megapixel 108ක AI camera එකක්. ඉතින් ඒකට විශේෂයෙන්ම aperture එක 1.8 වගේ අගයකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒත් එක්කම face detection auto focus පහසුකමත් මේකට include කරලා තියෙනවා වගේම අනිත් sensors නම් අපිට බලා ගන්න හම්බෙන්නේ auxiliary lenses විදියට විතරයි. ඉතින් අනිත් sensor එක නම් මම හිතන්නේ මේකේ design එක වැඩි දියුණු කරන්න include කරපු sensor එකක්. කොහොම නමුත් mainly ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේකේ තියෙන megapixel 108ක sensor එක විතරයි. ඒත් එක්කම megapixel 16ක selfie camera එකකුත් තියෙනවා. ඉතින් මේ samples වලින් ඔයාලා idea එකක් ගන්න මේකේ තියෙන camera performance එක මොන වගේද කියලා. ඉතින් මේ camera options වලට ගියාම විශේෂයෙන්ම මේ camera family කියලා වෙනම ටැබ් එකක් තියෙනවා. ඒත් එක මෙගාපික්සල් 8 මූඩ් එක වෙනම බලා ගන්න පුළුවන්. AI cam එක සහ විශේෂයෙන් මේකේ night mode එකක් වගේම portrait mode එකක් පවා වෙනම ටැබ්ස් වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. night mode එකට ගියොත් විශේෂයෙන්ම මේකේ 24mm සහ 72mm කියන sensors දෙකෙන්ම ඔයාට හොඳ ෆොටෝ එකක් capture කරගන්න පුළුවන්. OS එක පැත්තට આવුත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ device එක unbox කරද්දිම latestම Android 16 උඩ base වෙච්ච මෙයාලගේම MyOS 16 එක අපිට බලා ගන්න පුළුවන්. මේ device එක ගන්නකොට සෑහෙන හොඳ clean UI experience එකක් තමයි හම්බෙන්නේ. කොහොම නමුත් මේකේ සමහර bloatware කිහිපයක් තිබ්බා. ඒ කියන්නේ මේකට එනවා defaults game කිහිපයක්. ඉතින් ඒ ටික ඔයාලට one click එකෙන් uninstall කරන්න පුළුවන්. කොහොම නමුත් latest Android version එකක් එක්ක දීපු හින්දා ඔයාලට බය නැතුව තව අවුරුදු ගානක් එහෙම නැත්නම් අවුරුදු 5කට වඩා වැඩි ප්‍රමාණයක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන් device එකක් කියලා සඳහන් කරන්නම ඕනේ. ඒ වගේම තමයි මේ device එකේ තියෙන battery එකත් මම හිතනවා සෑහෙන හොඳ මට්ටමකින් perform කරා කියලා. හේතුව මේක බලා ගන්න හම්බෙන්නේ මිලියම්පියර් 5000ක බැටරි එකක්. ඒකට 22.5 watt fast charging dock එකක් box එක ඇතුළෙම දීලා තියෙනවා. ඉතින් ආසන්න වශයෙන් පැයකමාරක් විතර යනවා මේ device එක charge වෙන්න. කොහොම නමුත් මේ device එකේ display එකේ resolution එක අඩු හින්දා ඔයාලට සෑහෙන හොඳ battery life එකක් එහෙම නැත්නම් battery efficiency එකක් මේ device එකෙන් experience කරන්න පුළුවන් කියලා සඳහන් කරන්නම ඕනේ. ඒ කියන්නේ ඔයා casual user කෙනෙක් නම් දවස් එකමාරක් okay. ඔයා heavy gamer කෙනෙක් නම් මං හිතනවා මේක අතරම gaming වලට නෙමී වුණත් රිලීස් කරේ. ඔයා ටිකක් වැඩිපුර වෙලාවක් ගේම්ස් ගහනවා නම් ආසන්න වශයෙන් ස්ක්‍රීන් ඔන් ටයිම් එක පැය 10ක් 12ක් අතර කාලයක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවත් ඔයා එක දිගට පැය 12ක් සෙල්ලම් කරන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් heavy use කරත් දවසක් experience කරන්න පුළුවන් හොඳ decent battery life එකක් තමයි මෙන්න මේ Nubia V80 Pro එකේ මෙයාලා include කරලා එවලා තියෙන්නේ. හරි අවසාන වශයෙන් මේ device එක ගැන මගේ අදහස ගත්තොත්
පැ 54,999යි ඒ ගානට වාට සෑහෙන හොඳ ඩිසයින් එකක් හම්බෙනවා. මොකද අර වගේ ලොකු ගණන් වලට යන්න බැරි. හැබැයි ඒ වගේ ඩිසයින් වලට ආස කරන කෙනෙක්ට යන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක්. V80 ඩිසයින් එකට සාපේක්ෂව හොඳ ප්‍රීමියම් ෆීල් එකක් දැනෙනවා මේක අතට ගත්තම. මොකද මේ අර ක්‍රෝම් කලර් එකෙන් ආපු මේ ෆ්‍රේම් එක මාරම යුනික් ඩිසයින් එකක් දෙනවා කියලා සඳහන් කරන්න ඕනේ මේකට. ඒත් එක්කම මේ ඩිවයිස් එකට 8GB RAM එකක් දීපු එක ගැන ඇත්තටම අපි අනිවාර්යයෙන්ම හොඳ කියන්න ඕනේ. හේතුව අපි දන්නවා තව ඉස්සරහට මොනතරම් ලොකු එහෙම නැත්නම් බජට් සෙග්මන්ට් එකේ තියෙන ෆෝන්ස් කොච්චර මිල අධික වේද කියලා අපි දන්නේ නැහැ තාම. ඒ වගේම ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා සහ හොඳ ස්මූත් ඩිස්ප්ලේ එකක් ඔයාලට මේකෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේ මේකේ ඩවුන්ග්‍රේඩ්ස් වලට දකින්නේ මේකේ ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් නැහැ. ඒකින්ද ඔඩියෝ ක්වොලිටි එක අනිවාර්යයෙන්ම ඔයාලට 3.5mm ඔඩියෝ පෝට් එක හරහා තමයි හොඳ ක්වොලිටි එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වීඩියෝ එකේදී ඔයාලට 4K ෂූට් කරන්න බැහැ සහ මේ ප්‍රයිස් රේන්ජ් එකට හිතුණා මට Full HD Plus වගේ රෙසොලූෂන් එකක්වත් දුන්න නම් සෑහෙන හොඳ price to worth device එකක් වෙයි කියලා මෙන්න මේ Nubia V80 Pro එක. ඉතින් ඔය දේවල් ටික තමයි සරලව මට ඔයාලට මේ device එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ලංකාවේ ඕනම බලයලත් අලෙවි නියෝජිතයන්ගේ මේ device එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. සහ මේ වීඩියෝ එක බලන්න පළවෙනි පාරට නම් ඔන්න ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න වගේ. ඊට හැපැත්තින් bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්.